මැඩම් බය වෙන්න එපා. ඕමෙන්ද මැඩම්ට කරදරයක් නෑ. ඕමෙන්ද මැඩම් මං අදන්නේ මැඩම්ම පුළුවන් තරක් මට මෙතනින් පෙරලා යවන්න. මං කීයටවත් මැඩම්ට මේම කරන්න හිතුවේ නෑ. අයියෝ ස්වාමී මම මොකද කරන්නේ? මැඩම් මම මැඩම්ට හරිම කැමතියි. මම මැඩම්ගේ පික්චර් ටිකක් බැලුවා. මම එකක් බැලුවේ සකුන්තලා එක්ක. අයියෝ මම මැඩම්ට මේම සලකන්න හිතුවේ නෑ. මට සමා වෙන්න මැඩම්. මට සමා වෙන්න. මම කියන්නේ පොරු නෙවෙයි. මම නම් මැඩම්ගේ ඔළුවේ අත දෙලා පොරු. මම දන්නවා මැඩම්ට මම විශ්වාස නැහැ. මගේ මේ මූණ නිල් වෙන මම කුටි කෑවේ මගේ යාළුවෝ දෙන්නයි හින්දා. මම හොඳනවා බේරන්න කියලා. මගේම වැරද්ද. මට දැන් තුන් දෙනා දාලා යන්න පුළුවන්. ඒ මම කොහෙද යන්නේ? මට ගෙදර නම්බර් එක දෙන්න. මම මැඩම පෙරලා යවන්න. මට මුන්දනවා මෙතන යවන්න මැඩම්ගේ ගෙදර නම්බර එක දෙන්න. පොරොන්දු වෙනවා මැඩම්. මගේ දෙවියන් බලලා මම පොරොන්දු වෙනවා මැඩම මෙතනින් පෙරලා යවනවා කියලා. මගේ ස්වාමි බලලා මම මැඩම පෙරලා යවනවා. මැඩම් මගේ යාළුවෝ දෙන්න නරක උන් නෙවෙයි. උන්ට වෙන කොරන්න දෙයක් නැතිකමටයි මැඩම්ගේ ගෙදරින් සල්ලි ගන්න හදන්නේ. උන්ට දැන් හොඳ නරක වැඩක් නේ. උන්ට ඕනේ සල්ලි. මම ගලවන්න. හැබැයි කෑ ගන්න බෑ. කෑ ගන්න බෑ. කෑ ගන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න. මැඩම් මට මැඩම්ගේ ගෙදර නම්බර එක දෙන්න. නැත්නම් මගේ යාළුවෝ දෙන්න මැඩම්ට කරදර කරයි. මොකද? අයියෝ මේක දෙන්න ලියා ගන්න. හැබැයි ආදින ගිහුවම මම නිදහස් කරන්න ඕන. මම විශ්වාස කරන්නේ මගේ අද්දකට ලිව්වොත් විතරයි. අයියෝ ස්වාමී
මං කියනකම් ගෙට ගාලා ඉන්න විදිහට ඉන්න. වැඩේ යමුත් අපි දෙන්න අවසු. හරි. මිස් සොරි එන්නෝනේ මිස් ඔයාගේ ගෙදර මිනිස්සු පරක්කු නොකළොත් හෙට වෙද්දි වාට ගෙදර ඇදයි. මං කන්න මොන අරගෙන එන්න. එතකන් ඉවසලා ඉන්න ඕනේ උඹ මේ ගෑණියෙක් ඉස්සරහා පාවල දුන්නේ මගේ යාළුකම කියන එක හොඳට මතක තියාගන්න. බඩ ඔන්න මාවයි මාළන්නේ පොලිසියට අල්ල දීපන්. හැබැයි මේ සල්ලි ටික ගත්තට පස්සේ මිනිහෝ මාළන්ගේ අම්මගේ ඇස් දෙක සනීප කරන්න ඕනේ. මාළන්ගේ වාහනේ බේර ගන්න ඕනේ. කරවලාගෙන් බේරලා පොළඹ යන්න ඕනේ. අපි මේ හැමදේම කරන්නේ වෙන කරන්න දෙයක් නැති ඉඳ පුරෝ. ඔබ කොහෙවත් නැති මගුලක් කියන අපිට मैडम मैडम मैं इना मैंने ඔයාගේ යාළුවා ආපහු එන්නේ පොලිසියත් එක්ක. එතකොට මං නිදහස්. अरे पुलिस से देख ඔව් මට මාමා කෙනෙක් නැහැ. ඒ මාමා වගේ කතා කරේ පොලිසිය. अयो स्वामी බය වෙන්න එපා. මං ඔයාව බේර ගන්නම්. ඔයාගේ යාළුවන්ට අමතකුණා මං නිලියක් කිය. मैडम गेने कुटे एल्पेनित तक्कन्ने तुव नगरीय कुणत विनाश कोरंडा පුළුවන් මං හිතුවේ ස්වාමී මට එක කිව්වේ වීඩියෝට කියලා. मैडम මෙතෙන් පෙරලා යන එකට මට සතුටුයි. හැබැයි මගේ යාළුවෝ දෙන්න පොලිසියට අවු වෙනවට මට දුකයි. කොමාල මොකෝමේ කොමාල දැන් උස්සන්න ප්ලෑන් එකක් තිබිලා තියෙනවා. මේ ගේම් එක පිටිපස්සේ මැඩම් ලොකු සෙට් එකක් ඉන්නවා. ඩ්‍රාමා එක ලියපු මිනිස්සෙයි තවත් කීප දෙනෙක් දැන් ඉන්නේ ලොකප් එකේ. විශ්වාස නැහැනේ. මටත් විශ්වාස නැහැ. මේ ගේම් එක ඇතුලේ ඉන්නවා ලොකු සල්ලිකාරයෙක්. ශිවා මෙයාගේ ජීවිතේ තියෙන්නේ කොහොමත් අනතුරුයි. පොලිසියයි මෙයාව උස්සන්න try කරලා බැරි වෙච්ච උණු දෙගොල්ලොම දැන් මෙයාව හොයනවා. මැඩම් අපෙන් නම් ඔයාගේ ජීවිතේට කිසිම හානියක් නැහැ. හැබැයි අනිත් එවුනුත් එහෙම නොකරයි කියලා විශ්වාස කරන්න බෑ. ශිවා මම මාළන් හොයාගෙන එන්නම්. පුළුවන් නම් මම කැමරාන් එක මෙයාට තේකක් හදලා දීපන්. සේරම කලියෙන් දැන් මාළන් හොයාගෙන ඉන්න ඕනේ. ශිවා මෙයාගේ අත් දෙක දීලා දාන්න. මැඩම් ඔයා පැනලා ගියොත් අපිට නැති වෙන්නේ අපි ඉල්ලපු සල්ලි ටික විතරයි. හැබැයි ඔයාට නම් සමහරලාට ඔයාගේ ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මේ මගේ අද්දක ලියන්නේ නැද්ද?
බෑ මැඩම් බෑ. මැඩම් ලියුව මැඩම් යයි. අන්තික කියපු එක ඇහුණානේ. හා? මැඩම්ගේ ජීවිතේ අමාරුයි දාන්න මට බෑ. ඔහොම ඉන්න. මම ගිහින් තේ එකක් හදාගෙන ඉන්නම්. මැඩම්ගේ වටිනාකමින් අහිංසක කොල්ල තුන්දෙනෙක් ගොඩ ගියා කියලා හිතන්න මැඩම්. අපි හරියට මුදේ 8 වෙද්දි පොලිසියට කෝල් කරලා කියනවා මැඩම් ඉන්නේ මෙතන කියලා. ෂුවර්. මේ වාඩි වෙන්න. එන්න. අපිට සමා වෙන්න. අපි ගැන වැරදි විදියට හිතන්න එපා. ශිවා ඊට පස්සේ දුක කියන්නේ කාටද? සමා වෙන්න මැඩම්. මොකද මේ? මෙයා පැරගන්න ටැන්ක් එක අපි මෙතන ආරංචිලා වගේ. උන් වතර ඇතුළේ ඉන්න. මම කරලා.